මේක මේ වැරදි ලයිසන්ස් නෑ ඔයා නෙමෙයි කතා ඔයා මොකද කියන්නේ හරි ඔයා කියන්නකෝ ඔයා කියන්න රෙකෝඩ් කරනවා තමයි මම ඩීఐජි අජිත් රෝහණට යවනවා මේ අනිවාර්යෙන් යවනවා ඔයාලමයි නිකන් ඔයාලට හිතෙන විදිහට ලියන්න බෑ හරි ඔයා කියන්නකෝ හරි ඔයා කියන්නකෝ පාර මැදට බෑ ලෝයි බෝයි ගන්න මිනිස්සුන්ට මිනිස්සු වගේ කතා කරන්නේ මොකද කොයි වෙලාවද ඔයා මහත්තයෝ කිව්ව මම දැන් මම ඔයාට මහත්තයෝ කිව්වම මම ඔයාට කිව්වහම මහත්තයෝ කතා කරන්න පුරුදු වෙන්න කියලා ඔයා මහත්තයෝ කිව්ව මට ඔයි බෝයි කියන්නේ මොකද කොහෙද මල්ලි අපිරෝස් වාහන තුනකට ඕවර්ටේක් කරන්න පුළුවන් පාරක් මේක වාහන තුනකට ඕවර්ටේක් කරා කියන්නේ මෙයාගේ ඔයාගේ ලයිසන් එක අන්න අර එන ඔෆිසර් දුන්න මම එක ත්‍රිවිල් එකට ඕවර්ටේක් කරේ ඔයා ලියන්නකෝ මම ලියලා නඩුම දාන්න මම ඉන්නේ නැහැ ඔයා ගෙවන්න එකක්වත් ඔයා මේ ට්‍රාන්ස්ෆර් අරගෙන මේ යන්න හදනකොට එනවා මෙතන මේ බයිල ගහන්න පාර මැදට පැනලා ඔයි බෝයි ගාලා ලියලා වාහන තුනක් ඕවර්ටේක් කරන්න පුළුවන් පාරක්ද මේක ඉස්සෙල්ලා කියන්නේ මෙයාගේ ලියන්න මෙයා වමෙන්න මොනවාද මොකන්ද බෑ වමෙන් නොපදින්නේ කියන්නේ මොකද ඕවර්ටේක් කරනකොට වමෙන් පදින්නේ නැහැ නේ කොහොමද ඕවර්ටේක් කරන්නේ සිග්නල් දාලා දකුණේ තමයි ඔයා වමෙන් ආවේ නැති එකට මම අපි ලියන්නේ වමෙන් දැන් ඔයා මොකද ඉස්සෙල්ලා කිව්වේ ඔයා කිව්වා ඉස්සෙල්ලා වාහන තුනකට ඕවර්ටේක් කරයි කියලා ඔයානේ කිව්වේ හරි මම හරි ඔයා ලියන්නකෝ දැන් මොකද වමෙන් නොපදින්නේ කියන්නේ එක වාහනයකට තමයි අනේ නිකන් ඉන්න මහත්තයෝ ඔයා ලියන්නකෝ මම වීඩියෝ කරනවා තමයි අනිවාර්යෙන්ම ඔයා නඩු දාන්න මම ওই දඩකොලේ ගෙවන්නකො මම උසාවියට එන්න අපිට ගමන්නේ ඔයා ගෙවුවොත් කියලා ඔයාගේ මේ ඇඟේ අයියට නීතිය කරන්න බෑ නීතිය හරියට කරන්න ඔයාලා හිතා නැති මේ අපි ගොන්නු කියලා ඕඩෙක් කරත් එක නැත්තේ ඔයා දකුණෙන් ආවේ නැති කියලා දකුණෙන් ආවේ නැති කියලා කියන්නේ දකුණෙන් එන්නේ නැහැ කොහොමද දකුණෙන් කවුද එන්නේ දකුණෙන් ඩ්‍රයිවිං කරන්නේ නැහැ නේ අපි දකුණෙන් යන්නේ නැහැ අපි වමෙන් යන්නේ ඔයා මොකද්ද කියන්නේ දකුණෙන් ආවේ නැති කියලා යන්න කියන්නේ දකුණෙන් ආවේ කියලා ලියන්නේ වමෙන් ආවේ නැති කියලා එච්චරයි මොකද මම ඕවර්ටේක් නේ කරේ ඕන එකක් කරනවා තමයි ඔයාගේ කටේ හද්දට මන් ඉන්නේ නැහැ ඔයා නීතිය කරන්නකෝ ඔයා පුෂ්ප කුමාරනේ හරි ඉන්නකෝ